අද අපි ඔය කට්ටියට තියෙන ගැටලුවකට විසඳුමක් කරන් ආවා. ඇත්තටම මේක මොකද්ද කියනවා නම් Skype ගැන තමයි. මොකද ඉතින් Skype ගොඩක් කට්ටිය යූස් කරනවා. ඒ කියන්නේ කෝල්ස් කරනවා මේ වගේ කරනවා නේද? ඒ වුණාට මොකද chat කරද්දී අපිට සිංහලෙන් chat කරද්දී කට්ටිය තියෙන ගැටලුවක් තමයි ෆොන්ට් එක බොඩි එකට පෙන්නන්නේ. මේකට ඉතින් අපි අයියලා ඉතින් කරන්නේ නෝට්පැඩ් එකට ගිහිල්ලා ඒකට ෆොන්ට් එක අතින් කොපි කරලා අරගෙන මෙතෙන්ට පේස්ට් කරලා ෆොන්ට් එක සයිස් කරලා බලනවා. අපි අයියලා ඒ වගේ වැඩනේ ඉතින් කරන්නේ කොහොමද? හරි. මේකට ඇත්තටම පොඩි ට්‍රික්ස් එකක් තියෙනවා. ඒක කරගන්නේ අපේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ තියෙනවා instant messaging appearance කියලා. ඒක අපි setting වලින් වෙනස් කරගන්න ඕනේ. හරි. මේක අපි කොහොමද කරන්නේ කියලා බලමු ඉස්සරහම. ඉස්සරහ tools ගිහිල්ලා ඒකේ option ගන්න ඕනේ. ඒකේ තියෙනවා IM SMS කියලා. ඒකට ගිහිල්ලා ඒකේ තියෙනවා IM appearance කියලා. ඒක ඔකට මෙතන change font එක click කරාට පස්සේ මේ විදිහට font එකේ size එක මෙතනින් ඔකට දෙන්න සාමාන්‍යයෙන් 12ක් වගේ දෙන්න. හරි. ඊළා ඕකේ කරලා save කරලා ඔකට බලවුවොත් font එක ලොකු කරන අපි බලමු අපේ භූතයා ඉන්න online. hello භූතයා. hello භූතයෝ. දාන්න බලන්න සිංහලේ මොනවද කියද්ද? නේද තම්බා. නැතු. හරි එන්න භූතයා අම්මා ලෝකෙට කියලා. දැන් පේන ඇදිටන ඒ වගේ සීන් එකක් ෆොන්ට් එක අවුල් නැතුව පේනවා. ඔකට ඉතින් මේක කරලා බලන්න. ඇත්තටම ඉතින් අපි ඉතින් භූතයාට තෑන්ක්ස් බාරක් දාන්න ඕනේ. ඒ වගේ විශේෂයෙන් අපේ කමින්ට් එකට දාන්න ඕනේ තෑන්ක්ස් බාරක්. මොකද ඩයල් එක තමයි මේ අයිඩියා එක දුන්නේ. එහෙනම් ඉතින් අපි තවත් ට්‍රික්ස් ගොඩකින් හමු වෙමු. ඊටනම් කටිනම ජය වේවා.